සුබම සුබ නව වසරක් වේවා සියලුම දෙනාට. කොහොමද ඔයගොල්ලන්ට මේ ලබා වූ නව වසර කිරියෙන් පැරියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් මේ vlog එක මම ගේන්නේ ජනවාරි 1 වෙනිදා අපේ ගෙදර මම හරි මනින් දඩි පිටියේ හදාගත්ත පුංචි කෑම මේසේ පෙන්වන්න. අපි බලමු එහෙනම්. මුලින්ම උදේ නැගිට ගමන් අපි ගෙදර කට්ටියට තේ හැදුවා. ඉස්සෙල්ලාම කරේ ඒක. ඊට පස්සේ ඉක්මනින් බත් එක ලිපේ තියලා කිරිබත් හදන්න. මම මේ දැන් හදන්නේ උඹල කඩ බැදුමක් හදන්න. හරි ඉක්මනින් හරි ලේසියට මම හදාගන්න උඹල කඩ බැදුමක්. මේක මම ඔක්කොම එකට දාලා හදන එකක්. ඉස්සෙල්ලා මං කරේ රටලුන් ටික කැපුවා, කපලා මිරිස් ටික කපලා මොනවද කරපිංචා මොනවද රම්පේ ඔක්කොම කපලා දාලා ඒකටම උඹල කඩක් දාලා ඒ ඔක්කොම දාලා ඉවර වෙලා කෑලි මිරිස් 3-5 මිරිස් කුඩු ලුණු ඒ ටිකත් ඔක්කොම එකට දාලා ඊට පස්සේ සියඹලත් වෙනම ටිකක් අරන් දිය කරලා ඒ ඔක්කොම චුට්ටක් එකට දාලා කලවම් කරලා තෙල් චුට්ටකුත් ඒ හට්ටියටම ලිපේ තියන කලින් දාලා කලවම් කරලා ඊට පස්සේ හිමීට මදගින්දරේ ඒක හැදෙන දුන්නා. හරිම ලේසි, ඉක්මනට හදා ගන්න පුළුවන්, හරිම රස උඹල කඩ බෙදුමක් ඒක. ඊට පස්සේ ඉතින් හිමීට කෑම මේසෙට අවශ්‍ය කරන වීදුරු භාජන ටික සෝදලා කරලා අරගත්තා. මේ පාර මම වෙන්ද වගේ කැවිලි පෙවිලි තියන්න හිතුවේ නෑ. මොකද අපේ ගෙදර කැවිලි පෙවිලි කන්න තරම් කට්ටිය නෑනේ. මායි හස්බන්ඩ්ුයි බබාලා දෙන්න ඉන්නේ. එක මේ ලොකු බබා අපේ මහ ගෙදර හිටියේ වෙනකොට. ඉතින් ඒක නිසා මේ අපි කැවිලි පෙවිලි තියන්නේ නැතුව අපේ බබා කන්න කැමති දේවල් වලින් තමයි මේ පාර කෑම මේසේ හදාගත්තේ. හරිය චූටියට කලින් ප්ලෑන් කරේ නෑ. ගෙදර තිබ්බ දේවල් වලම එකතු කරලා තමයි මේ විදිහට හදාගත්තේ. ඉතින් මේ පුංචි දේවලුත් සෙලිබ්‍රේට් කරන එක මගේ පොඩි පුරුද්දක්. ඉතින් ඒක නිසා මට හිතුණා ජනවාරි 1 වෙනිදා මේකත් මේ විදිහට කරන්න ඕනේ කියලා. ඉතින් අපි උදේට කූල් ඩ්‍රින්ක් එකක් හදාගෙන බොන්න තීරණය කරලා තිබ්බා. මේ හස්බන්ඩ්ුත් ඕන කියලා කිව්වා හින්දා. ඉතින් තේ හදන්න නැතුව උදේ තේ බිව්වනේ. කෑම මේසෙට කූල් ඩ්‍රින්ක් එකක් තියන්න තමයි හිතුවේ. අපේ පොඩි බබාත් ආසෙ හින්දා. අපි මේව නම් වැඩි බබාට දෙන්නෙම නැහැ. අපි අර ස්වභාවික පළතුරු වලින් දෙන ඒව විතරයි මම නම් දෙන්නේ. කිසිම දෙයක් බබාට වෙන දෙන්නේ නැහැ. නමුත් අද ඉතින් අපිත් බොන හින්දා එයාටත් චුට්ටක් දුන්නා. ඉතින් මේ ඔක්කොම මේ අපි බබා කන්න කැමති එයාට ගෙනල්ලා තියාගෙන තියෙන දේවල් තමයි මේ දැම්මේ. මේ ටික ඔක්කොම ඉතින් අපිත් පොඩි බබාලා වගේ කෑවා. කැවිලි පෙවිලි තිබ්බොත් ඔක්කොම ඉතුරු වෙනවා. අනිත් එක තෙලුත් වැඩි, බබාලට උනත් පැන් රස වැඩි. ඉතින් ඒක නිසා මේ බබා කන්න කැමති ඒවයින්ම අපි මේක ඇරේන්ජ් කරගත්තා.